Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා මගේ යාළුවෝ හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. මම තෙමු එකෙන් දාපු ඕඩර් එකක පාසල් එකක් අද ඩිලිවර් වුණා. ඉතින් මම තෙමු එකෙන් ඕඩර් කරේ මොනවද කියලා තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මුලින්ම අපි මේ පාසල් එක අන්පැක් කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ මගේ දෙවනි තෙමු ඕඩර් එක. මම මුලින්ම තෙමු එකෙන් ඕඩර් කළේ හෑන්ඩ් බෑග් එකක්. ඉතින් මේ හෑන්ඩ් බෑග් එක ගොඩක් හොඳ ක්වොලිටි එකකින් තිබුණ නිසා තමයි මම මේ දෙවනි ඕඩර් එකත් තෙමු එකෙන් දැම්මේ. ඔන්න ඉතින් ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම මේ පාසල් එක ඇතුලේ තිබුණ දේවල් ටික එළියට ගත්තා. මේ තියෙන්නේ මම මේ පාර තෙමු එකෙන් ඕඩර් කරපු දේවල් ටික. ඉතින් මේ පාර මුලින්ම මම තෙමු එකෙන් ඕඩර් කරේ මෙන්න මේ කළු පාට මිනි වොලට් එක. මේ වොලට් එක නම් මම ගොඩක් ආසාවෙන් තමයි ඕඩර් කරේ. ඉතින් මේ වොලට් එක ෆොටෝස් වල තිබුණා වගේම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් මේ වොලට් එක හොඳ ක්වොලිටි එකකිනුත් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ කාඩ් දාන්න වෙනම කම්පාර්ට්මන්ට්ස් තියෙනවා. කොයින්ස් දාන්නත් එක කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් මේ වොලට් එක මම හිතුවා වගේම ගොඩක් ලස්සනට තියෙනවා. මම මේකට ගොඩක් කැමතියි. ඉතින් ඊළඟට තියෙන්නේ මම මගේ ෆෝන් එකට ඕඩර් කරපු බෑග් කවර් එක. මේ බෑග් කවර් එකත් මම ගොඩ කාලයක් තිස්සේ ඕඩර් කරන්න ආසාවෙන් හිටපු එකක්. ඉතින් මේ විදිහේ ලෙපර්ඩ් print එකක් තියෙන බෑග් කවර් එකක් තමයි මම ඕඩර් කරේ. මේ බෑග් කවර් එකත් ෆොටෝස් වල තිබුණ විදිහටම ගොඩක් ලස්සනට හොඳ ක්වොලිටි එකකින් තිබුණා. දැනට මගේ ෆෝන් එකේ තියෙන බෑග් කවර් එක මේ විදිහට හොඳටම කැඩිලා තමයි මේ වෙද්දි තියෙන්නේ. ඉතින් මේ බෑග් කවර් එක කැඩුන නිසා තමයි මම මේ අලුත් බෑග් කවර් එක ඕඩර් කරේ. ඉතින් ඔන්න ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මගේ ෆෝන් එකට දාලා තිබුණ පරණ බෑග් කවර් එක අයින් කරලා මම මේ තෙමු එකෙන් ඕඩර් කරගනිපු අලුත් බෑග් කවර් එක මගේ ෆෝන් එකට දාගත්තා. මේ බෑග් කවර් එකත් ඇත්තටම ගොඩක් හොඳට තිබුණා. ඉතින් මම මේ බෑග් කවර් එකටත් ගොඩක් කැමතියි. මට ගොඩ කාලෙක ඉඳන් ඕන වෙලා තිබුණ දෙයක් තමයි මම ඊළඟට ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම තියෙන්නේ ෆේස් එක මසාජ් කරන්න ගන්න අයිස් රෝල් එකක්. අපි හැමෝම වගේ අපේ මූණට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවනේ. මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන එකෙන් ගොඩක් හොඳ බෙනිෆිට්ස් අපිට ලැබෙනවා. ඉතින් ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කියුබ් ට්‍රේ එකෙන් අයිස් කැට අරගෙන අතින් මූණට ඇප්ලයි කරනවට වඩා ගොඩක් පහසුවෙන් මේ අයිස් කියුබ් රෝල් එකෙන් මූණට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ උඩ තියෙන පුංචි ලිඩ් එකෙන් මේකට වතුර පුරවලා මේක ෆ්‍රිජ් එකේ තියලා අපිට යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක මට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් නිසා තමයි මම මේක ඕඩර් කරේ. ඉතින් මම මේ අයිස් රෝල් එකත් එක්කම ජෙඩ් රෝල් එකකුයි ගුවාෂ් එකකුයි ඕඩර් කරා. මේ තුනම එකම කිට් එකක් විදිහට තමයි තිබුණේ. මේ ජෙඩ් රෝල් එකෙනුයි ගුවාෂ් එකෙනුයි ෆේස් එක මසාජ් කරලා අපේ ෆේස් එකට ගොඩක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් කියලා මම YouTube වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා. ඒත් මම නම් මීට කලින් ෆේස් මසාජින් ටූල්ස් යූස් කරලා නැහැ. ඒ වුණාට අපි මේක යූස් කරලා බලමු රිසල්ට්ස් කොහොමද කියලා. ඊට පස්සේ මම ඕඩර් කරේ ටිකක් ඉඩ තියෙන පර්ස් එකක්. මට ඕන වුණේ ටිකක් ඉඩ තියෙන පර්ස් එකක්. කොහේ හරි යනකොට මගේ ෆෝන් දෙක සල්ලි එහෙම දාගෙන යන්න පුළුවන් ටිකක් ඉඩ තියෙන පර්ස් එකක් ඕන නිසා තමයි මම මේක ඕඩර් කරේ. මම හිතුවා වගේම මේක ඇතුලේ හොඳට ඉඩ තියෙන කම්පාර්ට්මන්ට්ස් දෙකක් තිබුණා. ඒ වගේම එළියෙනුත් පොකට් දෙකක් තිබුණා. තවත් එල්ලගෙන යන්න පුළුවන් විදියට පොඩි හැන්ඩල් එකක් වගේ එකකුත් තිබුණා. ඒත් මම ඒකට නම් ආස නැහැ. ඒක නැතුව තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේ පර්ස් එකත් ෆොටෝස් වල තිබුණා වගේම ගොඩක් ලස්සනට තිබුණා. ඒ වගේම ගොඩක් හොඳ ක්වොලිටි මැටීරියල් එකකින් තමයි මේ පර්ස් එක මහලා තියෙන්නේ. ඉතින් මේ පර්ස් එකටත් මම ගොඩක් කැමතියි. ඊට පස්සේ මම ඕඩර් කළේ අපේ සැලරි එක එහෙම මැනේජ් කරන්න පුළුවන් විදිහේ බජට් බයින්ඩ් එකක්. ඉතින් මම කාලයක් තිස්සේ මේ විදිහේ බජට් බයින්ඩ් එකක් හොය හිටපු නිසා තමයි මේක ඕඩර් කළේ. ඒත් මේක ෆොටෝස් වල තිබුණ විදිහට තිබුණෙත් නෑ. ඒ තරම් හොඳ ක්වොලිටි එකකින් තිබුණෙත් නැහැ. මේ තෙමු ඕඩර් එකෙන් මං අකමැති වුණ එක තමයි මේ බජට් බයින්ඩ් එක.
ඇත්තටම මේක ඕඩර් කළේ අපරාධ කියලා මට හිතුණා. ඒ නිසාම මම මේක රිටර්න් කරන්න තෙමුවකට රික්වෙස්ට් එකක් දැම්මා. ඒත් එයාලා මට රිප්ලයි කරලා තිබුණා මේක රිටර්න් කරන්න ඕන නැහැ. ඒ වෙනුවට එයාලා සල්ලි රිෆන්ඩ් කරනවා කියලා. මේකට වියදම් වුණ සල්ලි ඇත්තටම එයාලා මගේ තෙමු account එකට රිෆන්ඩ් කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. මේ තියෙන දේවල් ටික තමයි මම මේ පාර තෙමු එකෙන් ඕඩර් කරේ. අදට මම නවතින්නම්. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න.